ගොඩක් ශ්‍රී ලාංකික ගෙවතුවල අපිට හරිම හුරුපුරුදු ගහක් තියෙනවා. අපි හැමෝම දන්න දකින්න පළතුරක්. හැබැයි මේ සාමාන්‍ය පෙනුම ඇති පළතුර ඇතුලේ මුළු ලෝකෙම කැම රටාව වෙනස් කරන්න පුළුවන් ලොකු බලයක් ලොකු රහසක් හැංගිලා තියෙනවා කියලා කවුද හිතුවේ? අද අපි කතා කරන්න යන්නේ ඔන්න ඔය විස්මිත කතාව ගැන. මේ ප්‍රශ්නේ ඇහුවම ටිකක් අමුතුයි වගේ පිටෙන්න පුළුවන් නේද? ඒත් ඇත්තටම අද මුළු ලෝකෙම ආහාර කර්මාන්තය ඇතුලේ ලොකු පෙරලියක් වෙන්න පටන් අරන් තියෙන මේ ප්‍රශ්නෙත් එක්ක. කොහොමද එකම එක පළතුරකට මස් වෙනවට ආදේශකයක් වෙන්න පුළුවන්? ඔතනට තමයි කොස් එන්නේ. බටහිර රටවල් වල කොස් දැන් හඳුන්වන්නේම වීගන් මීට් කියලා. ඒ කියන්නේ නිර්මාංශායට මස් වෙනුවට කන්න පුළුවන් දෙයක් විදිහට. මේ අලුත් අනන්‍යතාවය තමයි කොස් වලට ලෝකෙ පුරාම මේ තරම් ජනප්‍රියත්වයක් ගෙනත් දෙන්න ප්‍රධානම හේතුව වුනේ. එහෙනම් අපි මේ අලුත්ම රැල්ලේ මුල හොයාගෙන පොඩ්ඩක් අතීතයට යමු. මොකද මේ කතාව පටන් ගන්නේ දකුණු ආසියාවෙන්. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවෙන්. අද ඊයේ කරලියට ආපු දෙයක් නම් නෙවෙයි. හරිම පරණ කාලේ ඉඳන්ම දකුණු ආසියාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන කෑමක් වෙලා තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී කොස් ගහකට ලැබුණේ නිකම්බ ගෙදරක තියෙන ගහකට වඩා ලොකු තැනක්, විශේෂ වටිනාකමක්. ඒ නිසාම තමයි අදටත් කොස් ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය විදියට අපි සලකන්නේ. වල තියෙන පුදුමම දේ තමයි එකම ගෙඩියෙන් එකිනෙකට හාත්පසින්ම වෙනස් රස දෙකක් ගන්න පුළුවන් වීම. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ට විදිනවා වගේ වැඩක්. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මෙන්න මේකයි රහස. ලෙදී ඒ කියන්නේ අපි පොලොස් කියන අවස්ථාවේදී ඒකේ තියෙන්නේ මස් වගේ ස්වභාවයක්. ඒ නිසා රසට ව්‍යංජනයක් හදාගන්න කියාපුතයි. හැබැයි ඔය ගෙඩියම හොඳට ඉදුනම ඒ කියන්නේ වැලුණාම ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා පැණි රස සුවඳ පළතුරක් බවට පත් වෙනවා. විදත්තේ හින්දම ශ්‍රී ලාංකීය කැම වේලේ කොස් වලට ලැබෙන්නේ විශේෂ තැනක්. පොලොස් සැඹුලා කොස් මැල්ලුම විතරක් නෙවෙයි කොස් ඇට වලින් පවා කොච්චරනම් රසවත් කැම ಜಾති හදනවද? මේකෙන් අපිට පේනවා කොස් කියන දේ අපේ සංස්කෘතියත් එක්ක කොයිතරම් ගැඹුරට බැඳිලා දෙනවද කියලා. අපි කොස් කන විදිය ගැන කතා කළානේ. දැන් අපි බලමු ඇයි කොස් කන එක මේ තරම්ම ඇඟට ගුණ වෙන්නේ කියලා. මොකද මේක නිකම්ම මස් ආදේශකයක් විතරක් නෙවෙයි පෝෂණ ගුණයෙන් පිරුණු සුපිරිම ආහාරයක්. කොස්වල තියෙන පෝෂණ ගුණ හිතන සුළුයි. ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීනොත් හොඳ ජීර්ණ පද්ධතියකට උදව් වෙන තන්තුත් බහුලවම තියෙනවා. ඊට අමතරව විටමින් A, C, B6 වගේ ප්‍රතිශක්තිය වැඩි කරන විටමිනුත් පොටෑසියම්, කැල්සියම් වගේ ඛනිජ ලවණත් මේකේ පිරීලා. විශේෂයෙන්ම කොස් ඇටවල තියෙන ඇමයිනෝ අම්ල, ඒ කියන්නේ අපේ මාංශ පේශි හදන මූලිකම දේවල් ශරීර වර්ධනයට ලොකු සහයෝගයක් දෙනවා. කොස් කියන්නේ තන්තු, ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ කියන ප්‍රධාන පෝෂණ කාණ්ඩ හතරමම පිරිච්ච සම්පූර්ණ ආහාරයක්. මේක තමයි කොස් ගහට පෝෂණ ගස කියන නම ලැබෙන්නත් හේතුව. මෙච්චර ගැඹුරු ඉතිහාසයක්, පුදුම විවිධත්වයක්, ඒ වගේම ඉහළ පෝෂණ ගුණයක් තියෙන කොස් දැන් ලෝකෙම අවධානය දිනාගෙන අපි බලමු ශ්‍රී ලංකාවේ මේ නිධානය කොහොමද ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙන්නේ කියලා. ලෝක වෙළඳ පොල් වන්නේ පරිසර හිතකාමී තිරසාර ආහාරයක් විදිහට. මොකද මස් නිෂ්පාදනයට සාපේක්ෂව කොස් වගාවට උණ වෙන්නේ හරිම අඩු සම්පත් ප්‍රමාණයක්. මේ නිසා කොස් බර්ගර්, කොස් ටැකෝස් වගේ නවීන කෑම වර්ග හරහා ඇමරිකාවේ, යුරෝපයේ වගේ රටවල කොස් වලට ලොකු ඉල්ලුමක් හැදිලා තියෙනවා. මේ ගෝලීය ජනප්‍රියත්වය අපේ රටට සෑහෙන්න වාසි ගෙනත් දෙනවා. අපේ අපනයන ආදායම වැඩි වෙනවා වගේම අපේ දේශීය කොස් වගා කරන ගොවීන්ට හොඳ ආර්ථික ශක්තියක් ලැබෙනවා. ඒ හරහා ගම්වල මිනිස්සු සවිබල ගැන්වෙනවා. ඒ හැම දෙයකටම වඩා අපි අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය, අපේ කෑම සංස්කෘතිය මුළු ලෝකයේත් එක්ක බෙදා ගන්නවා. ඒක ඇත්තටම රටට ලොකු ආඩම්බරයක්. එහෙනම් උසරක් විදියට පටන් ගත්ත මේ කතාව අද වෙනකොට ලෝකේ ආහාර අර්බුදයට පවා විසඳුමක් වෙන්න පුළුවන් තැනකට ඇවිත් ඇත්තටම ආහාර ලෝකයේ මීළඟ විප්ලවය සමහර විට මේ පුංචි කොස් කෙඩිය තුල හැංගිලා තියෙනව වෙන්න බැරිද? ඒ ගැන හිතන්නේ ඉඩ තියලා අපි අදට නවතිනවා.